එකක් කරන්න බලන්න කරන්න කිඹුල බලන්න අපි බලමු මේක කොහොමද කියලා. Welcome to our YouTube channel. Hi. අපි අලුත් වීඩියෝ එකක් අරගෙන හිටුවා. අපි වීකෙන්ඩ් එකේ ෆ්‍රී නිසා අපි හවස යන්න දාගත්ත පොඩි ගමනක්. හවස නෙමෙයි උදේ. උදේ. අපි උදේ ගියා පොල්හේනේ කිඹුල බලන්න. බලමුකෝ වීඩියෝ කොහොමද. ඉතින් වීකෙන්ඩ් එකේ අපි දෙන්න ගියා ජිම් එකට. ජිම් එකට ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර කරලා තමයි අපි ප්ලෑන් කරේ පොල්හේනේ යන්න. ඒක ඇත්තටම අපි සඩන්ලි ප්ලෑන් කරපු එක ගමනක්. ඉතින් යන්න කලින් ගොඩාක් බඩගින්න හිටියේ ජිම් එකේ මහන්සි වෙච්ච නිසා. ඉතින් අපි දෙන්නා ටික වෙලාවක් කෑම කාලා එහෙම ඉඳලා තමයි අපි පොල්හේන පැත්තට ගියේ. අපි අද ඇවිල්ලා ඉන්නවා පල්හේන බීච් එකට. එතකොට අද අපි යන්න ඇත්තටම විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ දවස්වල වයිරල් වෙන වීඩියෝ එකක් තියෙනවා පල්හේන මුහුදට ඇවිල්ලා ඉන්නවලු කිඹුලෙක්. අපි බලන්නාම ඒක ඇත්තද නැත්තද කියලා. මොකද පල්හේන බීච් එක විතරයි මේ මෙච්චර කාලෙකට සීසන් වේවා ඔෆ් සීසන් වේවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන වෙලාවක ඇවිල්ලා නාල කියලා යන්න පුළුවන් තැනකට තිබ්බේ. ඉතින් අපි බැලුවා මේක ඇත්තද නැත්තද කියලා බලන්න. අපි බලමු. අපි මේ කිඹුලගේ ප්‍රශ්නේ ගැන එතන පොලිසියෙන් ඊට පස්සේ දැන් ගමේ ඉන්න අංකල්ලාගෙන් එහෙම ඇහුවා. අපි බලමු එයාලා මොනවද කියන්නේ කියලා. එතෙන් තමයි එන්නේ. ඒ වුණාට දැන් ඔතන බෝට් පොලක් තියෙන තොටමුණේ කියලා. එතන ඉන්නවා අර මාළු කංකලු ගහලා. එන්න වේරේ ඔළුව. ටිකටි අඩු පාරක්. දැන් කියනවා බලන්න නැහැ කියලා. දැන් උගෙන් මෙහෙට ප්‍රශ්නයක් නෑ තාම ප්‍රශ්නයක් නෑ. දැන් ආයි හුලං හැරුණම අර වතුර එන්න ඕනේ මෙහා. එනකොට තමයි මේ ඒ වතුරත් එක තමයි එන්නේ. ඇවිල්ලා ඒ වතුර නැතුණු ගමන් උඩ ඉන්න බෑ. උන් මෙතනින් කොහමද ඒ පැත්තට යන්න බලන්න. ආයි ගඟට කියනවා ඇතුළට නේ. මේක පොයෙක් තැන හිටියත් මේක ටක් ගන්න මෙතනින් ගියත් ආයි උඩම තියෙනවා. ඒ විදිහට ඉන්නේ. හායි අපි දැන් නාලා කරලා ඔක්කොම කරලා ආවා. අපිට නාන්න පුළුවන් වුණා කියන්නේ කිඹුලගේ ප්‍රශ්න නැහැ කියන එකනේ. ඔව් ඇත්තටම කිඹුලගේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මේ අපි ඔයගොල්ලෝ ඉතින් බය වෙන්න එපා ඉතින් නාන්න කොල්ලේ අනිවාර්යෙන් මේ අපි බහින්න කලින්ම අපි මේ එතන ඉන්නවනේ මේ අනිවාර්යෙන් පොලිසියෙන් දාලා ඉන්නවා මේ කිමුදුම් ආරක්ෂකලා. ඉතින් අපි යාළගෙන් ඇහුවා ඊට පස්සේ මේ අවටි ඉන්න කට්ටියගෙන් ඇහුවා මේ මොකද්ද කිඹුලගේ ප්‍රශ්න මොකක්ද දැන් කොහොමද තත්ත්වේ ඒ විස්තර ඔක්කොම අහලා තමයි අපි වතුරට බැස්සේ. ඉතින් එයාලා කිව්වේ කිඹුලගේ ප්‍රශ්නයක් තිබුණා. කොහොමද දැන් අර නිල්වලාගඟ මුහුදට වැටෙනවනේ දැන් වැහි කාලෙට දියවැලත් එක්ක ඔය කිඹුල්ලු එන්නේ. ඉතින් කිඹුලෙක් ඉඳලා තියෙනවා. හැබැයි ආයේ අර පැත්තට වතුර ගහනවනේ මුහුදේ ඉඳන් ගඟට. එතකොට ආයේ කිඹුලා යනවා. ඒරියායකට එන්නේ නැහැ මම හිතන්නේ. නාන ඒරියායකට එන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ ඒ කියන්නේ ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා මේ නාන ඒරියා එකේ ඉඳන්. මේ ඌ මෙහාට නම් එන්නේ නැහැ කියලා තමයි යාලා කිව්වේ. වාපත් අර නිකන් වැඩි දඟලන්නේ කරන්නේ. නිකන් ඔය ඉඳලා යනවා කියලා කියන්නේ. කලිනුත් ඔහොම ඇවිල්ලා ඉතින් යාලා ඒ විදිහටම ඒ කිඹුලව ඌ යන්න පරක්කු වෙච්ච ඉඳ ගිහින් දාලා තියෙනවා අල්ලගෙන ගිහිල්ලා. ඊටම දැන් ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඇවිල්ලා එන්ජොයි කරලා නාලයන් පුළුවන්. විශේෂ දේවල් තියෙනවා. මේ දැන් සීසන් පටන් අරගෙන තියෙන්නේ. මෙහි ඉන්නවා කැස්බෑවෝ. ගාල්ලේ ඔයගොල්ලෝ හික්කඩුවේ කැස්බෑවන්ට ෆීඩ් කරන්න යනවා. එහෙම තියෙනවනේ. දැන් ඒක පොල්හේනෙත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට අද යන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා අපිට යන්න බැරි වුණා. කැස්බෑව බලන්න පුළුවන්. ඒ වගේම මාළු බලන්න පුළුවන්. ස්නෝක්ලින් එක්ක දැන් මොකද වතුර අඩු වෙලා තියෙන්නේ. කොරල් පර තියෙන ඒරියා එකට යනකම්ම ඇවිදගෙන යන්න පුළුවන් නේ. ඇවිදගෙන යන්න පුළුවන් මේ කියන්නේ වතුර අඩුයි හරිම අඩුයි. සපෝටර්ස්ලා ඕන තරම් ඉන්නවා. මේ නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලෝ විස්තර දැනගන්න පුළුවන්. තව පොලිසියනොත් ඉන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ.
එහෙනම් ඔයාලටත් පුළුවන් පොල්හෙරට ඇවිල්ලා එන්ජොයි කරන්න. බයි. දැන් මේ ජරාව කරන්නේ. ඔව්. ඊපෙද එකට දුරානේ. ඒ සුද්ධම ඇවිල්ලා බෑග් කරන් ඇවිල්ලා එකට. ඒ වැඩි මේ ගන්න. ඔව්. කට්ටිය කියන්නේ මේ ලෝකල් කට්ටිය විනාශ කරන කට්ට දාලා අවසන් කරලා තමයි මෙතන මේ හදාගන්න බැරි. දැන් මම මේ උදේට මේ මහන්සි වෙන්නේ කොහොමද